ආයිබෝවන් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න හොඳ අදහසක් තියෙනවද? හැබැයි කොහොමද පටන් ගන්නෙ? මොකක්ද මේ පළවෙනි පියවර කියලා හිතාගන්න බැරුව දින්නේ. එහෙනම් මේ විග්‍රහය හරියටම ඒ සඳහා තමයි. අද අපි බලමු ආයෝජන ගමනට අත්‍යවශ්‍යම වෙන CDS ගිණුමක් කිසිම මහන්සියක් නැතුව gedara ඉඳන්ම ඔන්ලයින් ක්‍රමයට හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම කොටස් වෙළඳපොළට එන්න හිතනකොට මේ ගිණුමක් හදන පළවෙනි පියවරම ලොකු බාධාවක් වගේ දැනෙන්න පුරුවන්. ගොඩක් දෙනෙක්ට එහෙම හිතනවා. ඒත් ඇත්තටම ඒක හිතන තරම් සංකීර්ණ දෙයක් නම් නෙවෙයි. ඉතින් අපි කොහොමද මේ ගමන යන්නේ? මෙන්න මේ පැහැදිලි අධියර පහ හරහා තමයි අපි යන්නේ. සූදානම් දෙන තැන ඉඳන් ගිණුම අතට ලැබෙනකම්ම හැමදේම අපි කතා කරමු. හරි. එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. ආයෝජන ගමන ආරම්භ කරන එක. බලමු මේ තාක්ෂණය නිසා ඒ පළවෙනි බාධකය දැන් කොයිතරම් පහසු වෙලාද කියලා. ඉස්සර කාලේ මතකද? කඩදාසි ගොඩවල් ෆෝම් print කරනවා, ඔෆිස් ගානේ බ්‍රෝකර්ලා ගානේ යනවා. ඒත් දැන් බලන්නකො වෙනස. අලුත් ඔන්ලයින් ක්‍රමය නිසා ඒ කරදර මුකුත්ම නැහැ. ඕනෑම තැනකින් ඉඳන් ඕනෑම වෙලාවක මේ වැඩේ පටන් ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු අපි මේ කතා කරන CDS ගිණුම කියන්නේ ඇත්තටම මොකක්ද? කොටස් වෙළඳපොළට යන්න හිතන කෙනෙකුට ඇයි මේක මේ තරම්ම අත්‍යවශ්‍ය වෙන්නේ? සරලවම කිව්වොත් CDS ගිණුමක් කියන්නේ අපි මිලදී ගන්න කොටස් වගේ දේවල් සුරක්ෂිතව තියාගන්න ඩිජිටල් ෂේප්පුවක් වගේ දෙයක්. ඉස්සර වගේ කඩදාසි සාතික නෑ. හැමදේම තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික ගිණුමේ තමයි. තව සරලවම හිතුවොත් අපි බැංකු ගිණුමක සල්ලි තැන්පත් කරනවා වගේ තමයි. හැබැයි මෙතන තියෙන්නේ සල්ලි නෙවෙයි කොටස්. ඒක තමයි සරලම පැහැදිලි කිරීම. හරි. දැන් අපි එන්නේ හරිම වැදගත් තැනකට. ආයුධම් කරන්න කලින් පොඩි සූදානමක් තියාගත්තොත් සම්පූර්ණ ක්‍රියාවලියම කිසිම කරදරයක් නැතුව හරිම ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. ආයුධම්පත පුරවන්න කලින් මෙන්න මේ ලියකියවිලි ටිකේ පැහැදිලි ඩිජිටල් පිටපත්. ඒ කියන්නේ ස්කෑන් එකක් හරි හොඳ ෆොටෝ එකක් හරි ළඟ තියාගන්න. හැඳුනුම්පත ලිපිනය තහවුරු කරන්න වතුර බිලක් වගේ දෙයක් සහ බැංකු විස්තර තමයි ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ. දැන් අපි බලමු මේ ඔන්ලයින් ආයුධම්පත හරියටම පුරවන්නේ කොහොමද කියලා. අපි මේක හරිම ලේසි කළමනාකරණය කරගන්න පුළුවන් පියවර කිහිපයකට කඩලා බලමු. මුලින්ම කරන්න ඕන කොළඹ කොටස් වෙළඳපොලේ ඒ කියන්නේ CSC එකේ නිල වෙබ් අඩවියට යන එක. එතරට ගියාම CDS ගිණුමක් විවෘත කරන්න කියලා තැනක් තියෙනවා. ඒක ක්ලික් කරාම ලියාපදිංචි තැරව්කරුවන්ගේ ලයිස්ට්ුවක් එනවා. කැමති කෙනෙකු තෝරගන්න පුළුවන්. ඊළඟ අධ්‍යයනයේදී මූලික පුද්ගලික විස්තර ටික පුරවන්න තේනවා. නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය වගේ දේවල්. මෙතනදී පොඩ්ඩක්වත් වරද්ද ගන්න එපා. මොකද මේවා තමයි ගිණුමේ මූලික තොරතුරු වෙන්නේ. මේකත් හරිම වැදගත්. අනාගතයේදී කොටස් වලින් ලැබෙන ලාභාංශ, ඒ කියන්නේ ඩිවිඩන්ඩ්ස් කෙලින්ම බැරවෙන්නේ මෙතන දෙන බැංකු ගිණුමට තමයි. ඉතින් තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමේ විස්තර මෙතනදී හරියටම දෙන්න ඕන. හරි. අවසානම පියවර තමයි අපි කලින් ලෑස්ති කරගත්ත ඩිජිටල් ලියකියවිලි ටික මෙතනට අප්ලෝඩ් කරන එක. හැමදේම කරලා ඉවර වෙලා සබ්මිට් කරන්න කලින් ඇතුළත් කරපු හැම විස්තරයක්ම නිවැරදිද කියලා ආයෙත් සැරයක් බලලා සබ්මිට් බටන් එක ඔබන්න. ඉතින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කළාට පස්සේ මොකද වෙන්නේ? වැඩේ එතනින් ඉවරද? නෑ. අපි බලමු ඊළඟට බලාපොරොත්තු වෙන්න ඕන දේවල් මොනවද කියලා මේ අවසන් කොටසෙන්. සබ්මිට් කරපු ගමන්ම ගිණුම ඇක්ටිව් වෙන්නේ නෑ. පොඩි යොසීමක් ඕන. සාමාන්‍යයෙන් දවස් 2-3ක් ඇතුළත තෝරාගත් තැරවකරු විස්තර ටික පරීක්ෂා කරලා බලනවා. හැමදේම හරිනම් දවස් 5ක් වගේ යද්දී CDS ගිණුම අංකය ලැබෙනවා. ඊට පස්සේ ආයෝජනය පටන් ගන්න පුළුවන්. ඉතින් පේනව නේද? ඉස්සර ගොඩක් අයට අමාරුයි සංකීර්ණයි කියලා හිතච්ච කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන එක මේ ඩිජිටල් ක්‍රම නිසා දැන් කොයිතරම් ලේසි වෙලාද කොයිතරම් පහසු වෙලාද කියන එක. ඒ දොරටුව දැන් හැමෝටම විවෘතයි. දැන් දොරටු විවෘතයි. පළවෙනි පියවර තියන්නත් කොච්චර සරලද කියලාත් අපි දැක්කා. ඉතින් තමන්ගේ ආයෝජන කතාවේ පළවෙනි පරිච්ඡේදය ලියන්න පළවෙනි ආයෝජනය කරන්න දැන් සූදානම්ද?